හයි කාලෙකට පස්සේ අපි ආපහු වීඩියෝ එකකින් එන්නේ සහ මේකත් මේ කලබලේ කරන වීඩියෝ එකක් ලොකු සූදානමක් එක නෙමෙයි කරන්නේ. නමුත් ගණන් ගන්න එපා බෑග්ග්‍රවුන්ඩ් එක ගැන. ඉතින් අවශ්‍ය කාරණාය ප්‍රධානම කියන්න ඕනේ. ඉතින් ලංකාවේ ක්‍රීඩාව පැත්තෙන් ගත්තාම මේ අවුරුද්ද ලංකාවට ලොකු කියන්නේ ප්‍රධානම අවුරුද්දක් 2026 කියන්නේ. මොකද දැන් මේ වෙද්දී තව සති කිහිපයකින් වර්ල්ඩ් කප් එක පටන් ගන්නවා. T20 වර්ල්ඩ් කප් එක අපි ක්‍රිකට් අතහැරියොත් ක්‍රිකට් යනකොට පස්සේ අනිත් හැම ක්‍රීඩාවකටම මං හිතන්නේ ලොකු බිසි අවුරුද්දක් වෙන්න ඕන එකක්. මොකද දන්නවද කාලයකට පස්සේ අපිට තියෙන සාමාන්‍ය ලංකාව විදියට ගත්තාම ලංකාවේ ටීම්ස් ගේම්ස් වලට ගත්තාම ඉන්ඩිවිජුවල් ඉවෙන්ට්ස් වලට ගත්තාම ගොඩක් වෙලාවට කන්සර්න් කරන ඒසියන් ගේම්ස් උයි කොමන්වෙල්ත් ගේම්ස් උයි එකම අවුරුද්දට වැටලා තියෙනවා. ඉතින් කාලයකට පස්සේ තමයි මේ වගේ දෙයක් වෙන්නේ. ඉතින් ඒ නිසා අවුරුද්දේ පටන් ගත්ත දා ඉඳන් අවුරුද්ද ඉවරනකම්ම ලොකු සීසන් එකක් තියෙනවා. හැමෝටම ගොඩක් ක්‍රීඩාවලට හැම ක්‍රීඩාවකටම මේවට ක්වොලිෆයි වෙන ඒවා සහ කණ්ඩායම් ක්‍රීඩාවලින් ගත්තාම මේ හැමෝටම මේක ප්‍රධානම අවුරුද්දක්. අවුරුද්දේ මුල කාලේ කොමන්වෙල්ත් තියෙනවා ජූලි වල. ඉතින් අවුරුද්දේ අන්තිම වෙනකොට ඒෂියන් ගේම්ස් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මේ වෙද්දී කියන්න ඕන ප්‍රධානම දේ තමයි ඉතින් මෙච්චර ලොකු ඉවෙන්ට් දෙකක් තියෙන අවුරුද්දක මම තාම දැක්කේ නෑ. එහෙම තියෙනවා නම් නිවැරදි කිරීමට යටත්ව මට සමා වෙන්න. එහෙම තියෙනවා නම් හොඳයි. තාමත් මම දැක්කේ නෑ කොමන්වෙල්ත් ඒවා ඒෂියන් ගේම්ස් ඒවා ප්‍රෙපරේෂන් වලට ස්කොඩ් ලෑස්ති කරනවා. මොකද දැන් මේ ජනවාරි ඉවරයි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි තව මාස 4කින් කොමන්වෙල්ත් පටන් ගන්නවා. ඊට පස්සේ තව මාස 6ක් 7ක් එහාට යනකොට ඒෂියන් ගේම්ස් තියෙනවා. ඉතින් මම තාමත් දැක්කේ නෑ මේ වගේ ප්‍රෙපරේෂන් එකක් තමයි ලංකාවේ මල්ල ක්‍රීඩා සංගමේ හෝ ඒවා රග්බි පාපන්දුවේ ඔක්කොම එකතු වෙලා කරන්න ඉන්නවා කියන එක ක්‍රීඩා අමාත්‍යාංශ පැත්තෙන් තාම මම දැක්කේ නෑ. එහෙම දකින්න පුළුවන් නම් හොඳයි. එහෙම තියෙනවා නම් මරු. හැබැයි මං තාම එහෙම පුෂ් එකක් මම දැක්කේ නෑ. සහ මේ ලෝන් එකේදී වෙන චේන්ජස් ගැන තාම කවුරුත් කතා කරලා තිබුණේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක කරන්නෙත් ප්‍රේක්ෂකයව දැනුවත් කරන්න නැතුව මේකෙන් මං හිතන්නේ මේ මට මිනිහෙකුට ඉන්ෆ්ලුවන්ස් එකක් වෙයි කියලා. නමුත් මම මේක කරන්නේ ප්‍රේක්ෂකයන්ට මෙහෙම දේවල් තියෙනවා මේ අවුරුද්දේ ක්‍රීඩාවට ලොකු බිසි අවුරුද්දක්. ඒ නිසා පුළුවන් කෙනෙක් දන්නවනම් මෙහෙම දේවල් තියෙනවා මට කමෙන්ට් කරන්න. මොකද අඩුපාඩු වලට වැරදි හදාගන්න මම කැමතියි. නමුත් මට මේක තේරෙනවා තව ඉන්න මුකුත් වෙන්නේ නැති වෙයි වගේ එකක් කියලා. ඉතින් ප්‍රේක්ෂකයන්ව දැනුවත් කිරීම යුතුයකම නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඕන කෙනෙක් දන්නා ඔලිම්පික්ස් කියන්නේ ඉතින් අපිට සීමිත කට්ටියට යන්න හම්බෙන chance එකක්. ඒ ආරෙන්න කොමන්වෙල්ත් ඒෂියන් ගේම්ස් වල අපේ රටේ ක්‍රීඩාවේ තත්ත්වය මනින්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එක, ඒෂියන් ලෙවල් එක සහ කොමන්වෙල්ත් ලෙවල් එක මේ තරඟාවලිය වලින් ගන්න පදක්කම් මත. ඒක අපි ඇත්තටම තේරුම් ගන්න ඕන. අපි ඒ වගේ මෑත කාලේදී අපි ගත්ත පදක්කම් සහ අද වෙනකොට අපිට පදක්කම් ගන්න පුළුවන් කියලා තියෙන ඉවෙන්ට් කැටගරයිස් කරලා ඇත්ලීට්ලා කැටගරයිස් වෙලා මේ වැඩේ යනවනම් අරු. එහෙම නැත්තම් දැන් තමයි කාලේ පටන් ගන්න. ඉතින් මේ අවුරුද්දේදීවත් හොඳ කොමන්වෙල්ත් මර්චන්ඩයිසින් පැකේජ් එකක් නැත්තම් ක්‍රීඩකයන්ට තමන්ගේ ක්වොලිෆිකේෂන් එකට හම්බෙන හොඳ රිවෝඩ් එකක් එක්ක මේ ප්ලෑන් එක හදාගන්න මේ තමයි කාලේ. ඉතින් මේ කාලයකට පස්සේ ඇත්තටම අවුරුද්දෙන් අවුරුද්ද වෙන්න ඕන ලොකුම ටූර්නමන්ට් එකක අවුරුද්දට ආපයක්. මං කියන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පට්ට බිසි වෙන්න ඕනේ. සංගම් ටික පට්ට බිසි වෙන්න ඕන අවුරුද්දක්. ඉතින් ආසාවෙන් මම මේක කියන්නේ අඩුපාඩු තියෙනවා අපි හදාගමු. මම තව ඉස්සරහට තව සෙෂන්ස් එකක් කරන්න හිතන් ඉන්නවා. මේ ගැන හොයලා බලලා තව ටිකක් අපි කතා කරමු. ඉතින් මේ වගේ දිගටම අපි කතා කරනවා. ඒ හින්දා මම ඊළඟ වීඩියෝ එකෙන් ආයි එනවා. මේක හරි ගියේ නැත්තම් ඉතින් අපි මේ දවස් ටිකේ ටොරින්ටන් ජිම් එකයි ඒ වගේම තමයි ස්ටේඩියම් එකේ අඩුපාඩු ගැන කතා කරලා සමහරු බැනලත් තිබ්බ කියලා ආරංචි වුණා. ඉතින් නමුත් මේව හැදුන්නේ නැත්තම් ක්‍රීඩකයන්ට තමයි හොඳ නැත්තේ. මොකද ක්‍රීඩකයන්ට ඒ පහසුකම් ටික ලැබුණ නැතුව කවදාත් ක්‍රීඩකයන්ගේ පර්ෆෝමන්ස් හොයන්න යන්න එපා. මොකද කිසිම දෙයක් ඉල්ලන්නත් එපා. ඒගොල්ලොන්ට ඒ පහසුකම් ටික හදන්න දෙන්නේ නැතුව. ඉතින් රටක ක්‍රීඩාව දියුණු වෙනවා කියන්නේ මේ හැමදේම හැදෙනවා කියන එක. ඉතින් ඒ නිසා ටක් ගාලා කරපු වීඩියෝ එකක්. අඩුපාඩු තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. අපි එකතු වෙලා ලංකාවේ ස්පෝර්ට් එක ගොඩ දාමු. මොකද මේක තමයි අවුරුද්ද ලංකාවේ පර්ෆෝමන්ස් වෙනස් කරනවා නම්. එහෙනම් ආයෙ හම්බෙමු. ජය වේවා.